අපි මේ වීඩියෝ එකෙන් බලමු කොහොමද ඊමේල් එකක් හදාගන්න කියලා. ඊමේල් එක හදාගන්න ක්‍රම කීපයක් තියෙනවා. මුලින්ම setting යන්න. පල්ලෙහා account කියන tab එක උඩ touch කරන්න. මෙතනින් පල්ලෙහාම තියෙන add account කියන තැනට යන්න. දැන් Google තෝරන්න. ඔයාගේ ෆෝන් එකේ password එක ඉල්ලනවා. ඒක දෙන්න. මෙතන create account කියන තැනට යන්න. personal use කියන එක තෝරන්න. මෙතෙන්ට ඔයාගේ නම දෙන්න. දැන් next දෙන්න. මෙතන ඔයාගේ birthday එක දෙන්න. male female තෝරන්න. දැන් next දෙන්න. මෙතෙන්ට ඔයාට කැමති ඊමේල් එකට නමක් දුන්න හැකි. කැමති නමක් ටයිප් කරන්න. Google එකෙන්ම ඔයාට නම් කීපයක් දෙනවා. ඒවට අකමැති නම් මෙතන ඔයාට ටයිප් කරලා ගත්ත හැකියි. ඔයා ටයිප් කරන නමෙන් තව ඊමේල් එකක් තියෙයි නම් ඒ නම ඔයාට පාවිච්චි කරන්න බෑ. මෙතෙන්ට ඔයාගේ පාස්වර්ඩ් එක දෙන්න. පාස්වර්ඩ් එක දාද්දි capital simple symbol mix කරලා පාවිච්චි කරන්න. ඊට පස්සේ next දෙන්න. එතන agree දෙන්න. හරි දැන් අපි ඊමේල් එක හදාගෙන ඉවරයි. ඊට පස්සේ ඔයාට එනවා notification එකක් ඊමේල් එකේ setting හදාගන්න කියලා. අපි දැන් බලමු මේ setting ටික කොහොමද හදාගන්නේ කියලා. දැන් අපිට මේ notification එක ඇවිදින් තියෙනවා. සාමාන්‍ය විනාඩියක් දෙකක් ඇතුළත මේ notification එක එනවා. ඔන්න මෙතනින් let's go කියන එක උඩ ටච් කරනවා. මෙතනින් sign up දෙනවා. දැන් මේක skip කරන්න. දැන් ඔතනින් add info කියන එක උඩ ටච් කරන්න. මෙතෙන්ට ඔයා මේල් එකට දුන්න පාස්වර්ඩ් එක දීලා next දෙන්න.
මෙතෙන්ට ඔයාගේ ෆෝන් නම්බර් එක දෙන්න. රිකවරි ඊමේල් එකක් තියෙනම් ඊමේල් එක දෙන්නත් පුළුවන්. නැත්නම් ෆෝන් නම්බර් එක විතරක් දුන්නත් ඇති. දැන් සේව් දෙන්න. මෙතෙන්ට ස්කිප් කරන්න. ඔක්කොම ස්කිප් කරගෙන යන්න. දැන් ඩන් දෙන්න. හරි. දැන් සෙටින් ටික අපි හදාගත්තා. මම ඉදිරි වීඩියෝ වලදී අරන් එනවා පාස්වර්ඩ් එක අමතක වුණොත් එහෙම පාස්වර්ඩ් එක අලුත් පාස්වර්ඩ් එකක් චේන්ජ් කරගන්න කොහොමද කියලා. අලුත් වීඩියෝ එකක් දාපු ගමන් ඔයාට නොටිෆිකේෂන් එකක් ගෙන්න ගන්න පුළුවන්. අපේ channel එක subscribe කරලා bell icon එක click කරලා තියාගත්තොත්. ඔයාට දැනගන්න ඕනිම දෙයක් වීඩියෝ එක පහලින් කමෙන්ට් කරන්න. එතකොට ඊළඟ වීඩියෝ වලින් ඔයාට ඒ දේ අරන් එන්න පුළුවන්.